හරි අපි දැන් සාකච්ඡා කරන්නේ 20.25 day equation 1 සාකච්ඡා කරන්නේ. බලන්න ප්‍රශ්නේ තියෙනවා රූපයේ පරිදි ස්කන්ධය කැපිටල් M වන ABC ඒකාකාර සමද්විපාද ත්‍රිකෝණාකාර රාමුවක් තියෙන්නේ. මේක කුණ්‍යක් නෙවෙයි රාමුවක් තියෙන්නේ. රාමුවක P හා Q අචල සුමට මුදු දෙකක් දිගේ නිදහසේ ගර්පණය විය හැකිසේ සිරස්තලයක තබා ඇත. කියන්නේ මේකේ හා මෙහා යන්න පුළුවන් මුදු දෙක හරහා. හරිද? B කෝණයයි C කෝණයයි දෙකම ඇල්ෆා කියලා කියනවා. ස්කන්ධ M වන සුමට පබළුවක් BA දිගේ නිදහසේ ගර්පණය විය හැකි පරිදි B නිසලව තබා පද්ධතිය සීරුවෙන් මුදා හරිනු ලැබේ. රූපයක් දීලා තියෙනවා. ඒ රූපේ කොතනද තියෙන්නේ කියලා අපිට පෙන්නලා තියෙනවා. ඊට පස්සේ කියනවා අනතුරුව ඇතිවන චලිතයේදී රාමුවේ ත්වරණයේ විශාලත්වය mg sin 2 alpha බෙදීම දෙවරක් m ධන m sin වර්ග alpha බව පෙන්වා පබළුව මත ප්‍රතික්‍රියාව mmg cos alpha බෙදීම m ධන m sin වර්ග alpha බව පෙන්වන්න කියලා කියනවා. මම මේ කියපු mm කියනකොට capital M simple M දෙකම තියෙනවා. පොඩ්ඩක් ගන්න බලා ගන්න. හරිද? අපි මේ ගන්න හදමු කොහොමද එන්නේ කියලා බලමු. මම ඉස්සෙල්ලාම රූප සටහන ඇඳ ගන්නවා. බලන්න. මේ රූප සටහනේ මේ වගේ තියෙන්නේ කුඤ්ඤකාකාරයටම තමයි තියෙන්නේ. මේ විදිහට මේ දෙපැත්තෙම කෝණ දෙක alpha කියලා කියනවා. මෙතෙන්නුයි ඔන්න මුදු දෙකකින් PQ කියන මුදු දෙකකින් පද්ධතිය තියෙනවා. මෙතන A B C මේ විදිහට පවතිනවා. මෙන්න මෙතන ඔන්න ඔය පබළුව ඔය විදිහට තියෙනවා කියලා මට දාන්න පුළුවන්. හරිද? දැන් මේ ගාන හදාගෙන යනකොට ඉස්සෙල්ලාම ඔන්න දැන් අපි මේ තරණ හොයාගන්න ඕනි. තරණ හොයලා ඊට පස්සේ මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව හොයන්න ඕනි. දැන් බලන්න මේ පද්ධතිය සලකපුවම මෙතනින් පහළට මේකේ ස්කන්ධය simple mg තියෙනවා. මේ මුළු රාමුවේ ස්කන්ධය පහළට capital mg මම මේ විදිහට දානවා. ඒකට අමතරව මෙතනින් මේක අභිලම්බ ප්‍රතික්‍රියාව මම r කියලා ගන්නම්. ඔය r උත් අපි හොයන්න ඕනේ. ඒ වගේම තමයි මේ අංශුව මෙහෙම පහළට එනවා. m අංශුව මේ විදිහට පහළට එනවා. ඔන්න පහළට එන තරණේ මම a1 කියලා ගන්නවා. මේක පහළට එනකොට මේ පද්ධතිය මේ පැත්තට CB පැත්තට a2 තරණයෙන් යනවා කියලා මම උපකල්පනය කරනවා. හරිද? දැන් ඉස්සෙල්ලාම අපි මේ ගාන හදන්න මොකද කරන්න ඕනේ? අපි මේ ගත්ත තරණ ටික පොළොවට සාපේක්ෂව අපි ලියා ගන්න ඕනේ. හරිද? දැන් එතකොට මේ ABC කියන සැකිල්ල පොළොවට සාපේක්ෂව තමයි A2කින් වම් අත පැත්තට යන්නේ. එහෙනම් මම ඒක ඉස්සෙල්ලාම ලියනවා. පොළොවට සාපේක්ෂව සැකිල්ල මම කැපිටල් M කියලා ගන්නම්. කැපිටල් M ගේ තරණය සමානයි මේ පැත්තට A2යි. ඒ වගේම තමයි මේ M අංශුව සිම්පල් M අංශුව තියෙන මේ සැකිල්ල මත. එහෙනම් මේක මේ යන්නේ සැකිල්ලට සාපේක්ෂව. එහෙනම් කැපිටල් M ට සාපේක්ෂව සිම්පල් M ගේ තරණය ඉහළින් ඇල්ෆා කෝණයක් ආනතව A1යි. එහෙනම් මේක අපි පොළොවට සාපේක්ෂව ලියනවා නම් පොළොවට සාපේක්ෂව සිම්පල් M ගේ ත්වරණය සමාන වෙනවා කැපිටල් M ට සාපේක්ෂව සිම්පල් M ගේ ත්වරණය ධන පොළොවට සාපේක්ෂව සිම්පල් කැපිටල් M ගේ ත්වරණය. නම් මේක මට මේ පැත්තට A1යි කියලා එනවා. මේක වමට A2යි කියලා එනවා. ওই විදිහට අපිට මේක ලියන්න පුළුවන්. සාපේක්ෂ ත්වරණ ගානක් හදනකොට අනිවාර්යයෙන්ම මේ ටික ලියන්න මතක තියාගන්න. මේ ටික අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ පද්ධතියේ අංශුන් වලට ඉස්සෙල්ලාම f සමාන m දානවා වෙයි චලිත දිශාවට. එහෙනම් මම ඉස්සෙල්ලාම මෙන්න මේ සිම්පල් m ට ඇල්ෆා කෝණයක් ආනත මෙන්න මේ පහළ දිශාවට f සමානයි m දානවා. එතකොට මෙන්න මේ mg ගේ මේ පැත්තේ විභේදනයක් එනවා mg sin alpha කියලා. මොකද මෙතන කෝණේ alpha වෙනවා. මේක 90 ඍණ alpha වෙනවා. එහෙනම් මේ පැත්තට එනවා mg sin alpha. බල එච්චරයි තියෙන්නේ. සමානයි m වතාවක්. දැන් මේක පහළට a1 තරණින් එනවා. හරි. ඒට අමතරව a2කින් මේ පැත්තට එනවනේ. එහෙනම් ඒක මේ පැත්ත විභේදනය මට ගන්න පුළුවන්. මේක a2කින් මෙහාට එනකොට මෙතන කෝණය alpha නිසා ඍණ a2 cos alpha කියලා. හරිද? මේකේ m එකක් කැපිලා යනවා. එහෙනම් මට මෙතනින් එනවා g sin alpha සමානයි a1 ඍණ a2 cos alpha. මම මෙතනින් a1 තනිකර ගන්නම්. a1 සමානයි g sin alpha ධන a2 cos alpha කියලා ඔන්න එනවා A1ට A2 ඇසුරින් උත්තරයක්. මම මෙහෙම ගත්තේ මොකද අපි මේකේ අවසාන උත්තරේ විදිහට ගන්න ඕනි A2ට තමයි බව පෙන්වීමක් කරන්න තියෙන්නේ. ඒ නිසා A1ට මම A2 ඇසුරින් උත්තරයක් ගත්තා. දැන් ඔන්න අංශුන් එකයි තියෙන්නේ. ඒ අංශයට f සමානයි m දැම්මා. ඊට පස්සේ අපි කරන්නේ මේ පද්ධතියටම f සමානයි m දානවා. පද්ධතිය චලනය වෙන්නේ වම් පැත්තට නිසා වම් පැත්තට තිරස ඔස්සේ වම් පැත්තට නිසා ඒ පැත්තට f සමානයි m දානවා. මේ පද්ධතියේ මේ පැත්තට කිසිම බලයක් නැහැ. එහෙනම් බල බිඳුවයි සමානයි. දැන් බලන්න
මේ සිම්පල් m කියන එකයි කැපිටල් M කියන එකයි දෙකම a දෙකෙන් වම් පැත්තට යනවා. එහෙනම් කැපිටල් M ධන සිම්පල් m a දෙක. ඊට අමතරව මේ සිම්පල් m මේ පැත්තට a එකෙන් එනවා. එහෙනම් a එකේ මේ පැත්ත විභජනය කියන්නේ cos alpha ගෙන් මෙයා මේ දකුණු අත පැත්තට චලිත වෙනවා. එහෙනම් ඍණ m a1 cos alpha. මෙන්න මේ විදිහට මෙතනින් අපිට ප්‍රකාශනය හදාගන්න පුළුවන්. හරිද? දැන් මම මේක දෙක කියලා නම් කරගන්නම්. මේ එකෙන් ගත්ත ඒකට ගත්ත උත්තරය ගෙනල්ලා දෙකට ආදේශ කරනවා. නම් එකෙන් දෙකට ආදේශ කරනවා මම. හරිද? ආදේශ කරපුවම මට එනවා බිඳුව සමානයි MA2 ධන සිම්පල් MA2 මම මෙතන වරහන් සුළු කරා ඍණ m වතාවක් ඔන්න ඒක වෙනුවට මම දානවා දැන් මොකක් කියලාද g sin alpha ධන a2 cos alpha ආයිත් මේක ගුණ වෙනවා cos alpha ගෙන්. දැන් මෙතන වරහන් සුළු කරපුවා බිඳුව සමානයි ma2 ධන ma2 මෙතනින් වරහන් සුළු වෙනකොට ඉස්සලම එනවා ඍණ mg sin alpha cos alpha මෙතනින් එනවා ඍණ ma2 cos වර්ග alpha කියලා. දැන් අපි a2 තනි කරගන්න a2 පද මෙහෙ තියාගෙන අනිත් ඔක්කොම අනිත් පැත්තට ගමු. එහෙනම් මෙතන ඍණ mg sin alpha cos alpha මෙහාට ගත්තොත් mg sin alpha cos alpha සමානයි මෙතනින් එනවා ma2 මේ දෙකෙන් සිම්පල් m මේ දෙකක් පොදු කරොත් එහෙම මෙතනින් එනවා එක ඍණ cos වර්ග alpha කියලා. එක ඍණ cos වර්ග alpha කියන්නේ කීයද? sin වර්ග alpha. එහෙනම් මට මෙතනින් එනවා ma2 ධන සිම්පල් ma2 sin වර්ග alpha. මේ පැත්තෙන් එනවා mg sin alpha cos alpha කියලා. මෙතනින් a දෙකක් පොදු කරගත්තොත් මට එනවා mg sin alpha cos alpha සමානයි a දෙකක් එළියට ගත්තාම m ධන m sin වර්ග alpha කියලා. දැන් a දෙක තනි කරගන්නවා මම. එතකොට මට එනවා a දෙක සමානයි mg sin alpha cos alpha mg sin alpha cos alpha බෙදීම m ධන m sin වර්ග alpha. හැබැයි මේක නෙමෙයි උත්තරේ. උත්තරේට තියෙන sin 2යි alpha. ලවේ. එහෙනම් මෙතන sin 2යි alpha හදාගන්න නම් 2යි sin alpha cos alpha තියෙන්න ඕනේ. ඒ නිසා මම උඩයි යටයි දෙකම දෙකෙන් ගුණ කරනවා. එතකොට මට එනවා 2යි mg sin alpha cos alpha බෙදීම දෙවරක් m ධන m sin වර්ග alpha. මෙතන 2යි sin alpha cos alpha sin 2යි alpha කියලා ලියන්න පුළුවන්. එතකොට එනවා mg sin 2යි alpha බෙදීම දෙවරක් m ධන m sin වර්ග alpha කියලා. හරිද? ඔන්න ඔය විදිහට අපිට බව පෙන්වන්න තියෙන කෙනවා. හරි. දැන් මම මේ ගත්තේ a2 නේ. ඔය විදිහටම a1 ගන්න පුළුවන්. a1 ගන්න මම මෙන්න මේ පළවෙනි සමීකරණයට a2 උත්තරය ආදේශ කරනවා. එහෙනම් එකට ආදේශ කරනවා. එකට a2 ආදේශයෙන්. ඔන්න මේ ගත්ත උත්තරය ගෙනල්ලා මේකට ආදේශ කරනවා. මම පොඩි දෙකට කරන්නේ මෙන්න මේ අවසාන උත්තරේ නෙමෙයි ආදේශ කරන්නේ. මේකට කලින් ගත්ත උත්තරේ ආදේශ කරනවා. ඒ දෙකට මුලින්ම ඒ කියන්නේ මේ sin 2යි alpha දාන්න කලින් ගත්ත උත්තරේ මම ආදේශ කරනවා මේකට. ඒක අපිට ලේසි වෙනවා ගාන හදාගන්න. එහෙනම් a1 සමානයි g sin alpha ධන a2 cos alpha කියලා තියෙන්නේ. දැන් ඔන්න මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මම මේක ආදේශ කරන්නේ නැතුව මේක ආදේශ කරන්නේ කියලා හිතෙයි මේ ගානට මම දැන් a2ට මේක ආදේශ කරනකොට. එහෙම වෙන්න හේතුව තමයි sin 2යි alpha දෙයදී අපිට සුළු කරගන්න අමාරු වෙන්නේ. කොහොම සුළු කිරීම මේයිද කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ මුලින්ම ගත්ත ඒ කියන්නේ ප්‍රාථමික ප්‍රකාශනය ප්‍රාථමික උත්තරය අපි ගෙනල්ලා මෙතනට ආදේශ කරනවා. එතකොට මට එනවා මෙතනින් g sin alpha ධන a2 වෙනුවට දැන් දානවා මෙන්න මේ ප්‍රකාශනයේ නම් එනවා mg sin alpha cos alpha තව cos alpha එකක් මෙතනින් තියෙනවා බෙදීම m ධන m sin වර්ග alpha. මට ඕන නම් මෙතන m ධන m sin වර්ග alpha එකක් පොදු කරන්න පුළුවන්. එතකොට m ධන m sin වර්ග alpha එකක් පොදු කරපුවාම මට මෙතනින් එනවා m ගෙන් මේක ගුණ වෙලා capital mg sin alpha ඒ වගේම අනිත් එක එනවා simple mg sin ඝනය alpha ආයෙ මෙතනින් එනවා ධන simple mg sin alpha cos වර්ග alpha කියලා. මේ දෙකෙන් මට mg sin alpha එකක් පොදු කරපුවාම sin වර්ග ධන cos වර්ග කියලා වෙලා ඒක එකක් වෙනවා. එහෙනම් මට මේක ලියන්න පුළුවන් කොහමද? a1 සමානයි capital mg sin alpha ධන simple mg sin alpha බෙදීම m ධන m sin වර්ග alpha කියලා ලියන්න පුළුවන්. නම් මෙතනින් a1 ගන්න පුළුවන්. මෙතනින් g sin alpha එකක් එළියට අරගෙන g sin alpha එකක් එළියට අරගෙන m ධන m බෙදීම m ධන m sin වර්ග alpha කියලා ඔන්න ඒකට උත්තරයක් ගන්න පුළුවන්. ඒකේ උත්තරය අපෙන් අහන්නේ නැහැ. හැබැයි මම මේක ගත්තා. හරිද? ඔන්න මේ විදිහට මේ ටික අපිට හදාගන්න පුළුවන්. හරිද? ඔන්න දැන් පළවෙනි ඔප්පු කිරීම මේක මම වැඩිපුර ඒකත් ගත්තා.
ඊට පස්සේ අපෙන් අහනවා මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ අගින්. එන්න මෙන්න මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව කීයද කියලා අහනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව හොයනකොට අපි කරන්නේ මේ අභිලම්බ ප්‍රතික්‍රියාව එන විදිහට F සමානයි m දාන්න ඕනේ. එහෙනම් මේ අභිලම්බ ප්‍රතික්‍රියාව එන විදිහට මේකට F සමානයි m දානවා නම් මට දාන්න පුළුවන් තිරස්ස හෝ සිරස්ස. හරිද? මම මේකේ දාන්නම් කැමැති පැත්තකට අපිට දාන්න පුළුවන්. ඒ දෙක එන්නේ නැති වෙන්න ගාන හදන්න ලේසි වෙන්න මට ඕන නම් මේකේ සිරස්ස පහළට F සමානයි m දාන්න පුළුවන්. එහෙම දාන්න පුළුවන්. එහෙම නැත්නම් සිරස්ස ඉහළට F සමානයි m දාන්න පුළුවන්. ඒතකොට ඍණ උත්තරයක් තමයි එන්නේ. ඒකට මොකද පහළටනේ තියෙන්නේ. එහෙනම් මම පහළට F සමානයි m දාන්න. එතකොට ඒ දෙක එන්නේත් නැහැ. මොකද ඒක තිරස්ස තියෙන නිසා ඒකෙන් විතරක් අපිට මේක හදාගන්න පුළුවන්කම තියෙනවා. හරිද? මම මේ මුලින් හදපු ටික මකන්නම්. මේ ටික මම ඒකේ උත්තරේ විතරක් තියාගෙන මේ ගත්ත උත්තර වලින් මේ ටික මකනවා. එතකොට ඔන්න දෙවෙනි අවස්ථාවේදී මම සිම්පල් m ට පහළට දානවා f සමානයි m. හරි. සිම්පල් m ට පහළට f සමානයි m දාදී පහළට තියෙනවා mg. ඒ වගේම මෙතන r වල ඉහළට විභේදනයක් එනවා. දැන් බලන්න r වල විභේදනය ගද්දී දැන් මේ කෝණේ alpha. එහෙනම් මේක alpha. මේක අනුවරින් alpha වෙලා මෙතන කෝණෙත් alpha වෙනවනේ. එහෙනම් මෙතනින් r cos alpha විභේදනයක් ඉහළට තියෙනවා. එහෙනම් ඍණ r cos alpha සමානයි ස්කන්ධයේ m වතාවක්. දැන් මේක පහළට එන්නේ මොන කෝණෙන්ද? මෙතන ඒක මේ පැත්තට එන්නේ. එහෙනම් මේ පැත්තේ විභේදනය තිරස් විභේදනය ඒක cos alpha, සිරස් විභේදනය ඒක sin alpha. එහෙනම් එනවා ඒක sin alpha ගෙන් මේක පහළට එනවා. හරිද? ඒ දෙක එන්නේ නැහැ. ඒ දෙක එන්නේ නැති වෙන්න හේතුව ඒ දෙක තියෙන්නේ තිරස්ස. අපි දැම්මේ සිරස්ස සමානයි m. හරි. දැන් මේක සුළු කරනකොට mg ඍණ r cos alpha සමානයි. දැන් මෙතන බලන්න m ඒක වෙනුවට අපිට දාන්න පුළුවන් මෙතන මේ හොයාගත්ත උත්තරේ. එහෙනම් මෙතනින් ආදේශ කරනවා මම මොකද්ද? ඒක වෙනුවට g sin alpha m ධන m බෙදීම m ධන m sin වර්ග alpha. ඊට අමතරව තවත් තියෙනවා මොකද්ද? sin alpha එක. දැන් මෙතන r තනි කරගන්න ඕනි. මම තව පොඩ්ඩක් සුළු කරන්නම් මේක. mg ඍණ r cos alpha සමානයි මෙතන සුළු වෙනකොට මට එනවා mg sin වර්ග alpha m ධන m බෙදීම m ධන m sin වර්ග alpha කියලා. හරිද? දැන් මෙතන r cos alpha මේ පැත්තට ගෙනල්ලා දකුණු පැත්තට ගෙනල්ලා මේ පදේ වම් පැත්තට ගන්නම්. එතකොට මට එනවා r cos alpha සමානයි mg ඍණ mg sin වර්ග alpha m ධන m බෙදීම මේ ටික විතරයි බෙදීම m ධන m sin වර්ග alpha. දැන් මට මෙතනින් m ධන m sin වර්ග alpha එකක් පොදු කරන්න පුළුවන්. එතකොට මට එනවා m ධන m sin වර්ග alpha එකක් පොදු කරපුවාම මේ mg කියන එක මේ දෙකෙන්ම ගුණ වෙනවා. එතකොට මට එනවා capital M simple M g ධන m වර්ග g sin වර්ග alpha. මෙතනත් වරහන් සුළු කරන්නම් මම. එතකොට මට මෙතනින් එනවා ඍණ simple M capital M මුලින් ලියන්න. capital M simple M g sin වර්ග alpha. ඊට පස්සේ මෙතනින් ආයෙනවා මේ දෙක ගුණ වෙලා ඍණ m වර්ග g sin වර්ග alpha කියලා. හරිද? දැන් මෙතන සුළු වීම වෙනකොට මේ m වර්ග g sin වර්ග alpha මොකද්ද වෙන්නේ? මේ ධන එකට මේ ඍණ එක කැපිලා යනවා. එතකොට අපිට අවසානයේ ඉතිරි වෙන්නේ මෙතනින් r cos alpha සමානයි මෙන්න මේ පද දෙක ඉතිරි වෙනවා. කියන්නේ මොකද්ද? mmg ඍණ mmg sin වර්ග alpha බෙදීම m ධන m sin වර්ග alpha. දැන් මට මෙතනින් mmg එකක් පොදු කරන්න පුළුවන්. mmg එකක් පොදු කරපුවම එක ඍණ sin වර්ග කියලා එනවා. එක ඍණ sin වර්ග කියන්නේ මොකද්ද? cos වර්ග. එහෙනම් r cos alpha සමානයි mmg මෙතනින් එක ඍණ cos වර්ග කියලා එන එක මම ලියනවා. එක ඍණ sin වර්ග කියලා එන එක cos වර්ග කියලා ලියලා මෙතනින් m ධන m sin වර්ග alpha වෙනවා. මේ cos alpha මෙතනින් කැපිලා ගියපුවාම මට මෙතනින් r ට උත්තරය එනවා r සමානයි mmg cos alpha බෙදීම m ධන m sin වර්ග alpha කියලා. ඔන්න ඔය විදිහට අපිට මේකේ අවසාන උත්තරේ බව පෙන්වන්න තියෙන එක ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? මේක ඔයගොල්ලන්ට ඕන නම් දැන් මම මෙතන මේ සිරස්ස පහළටනේ දැම්මේ. සිරස්ස පහළට දාන්න නැතුව තිරස්ස සමානයි මේ දාන්න පුළුවන්. එහෙම දැම්මේ නැත්තේ මම එතකොට මට මේ mg එන්නේ නැහැ. එතකොට මෙතනින් කෙලින්ම r sin alpha මේ පැත්තට තියෙන බලයක් විදිහට එනවා.
ඒකේ මේ පැත්තේ විභජනයනවා ඒ දෙකක් තියෙනවා. එතකොට ඒකයි ඒ දෙකයි දෙකම ගන්න ඕන නිසායි මම සිරස්ස පහළට දැම්මේ. මොකද සිරස්ස දාපුවම ඒ දෙක එන්නේ නැහැ. ඒ දෙක තිරස්ස තියෙන නිසා. ওই විදිහට අපිට ගාන අර අපිට හදාගන්න ලේසි වෙන විදිහට පද අඩු වෙන විදිහට හදාගත්තොත් අපිට ගාන ඉක්මනට හදාගන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් දෙවෙනි question එකෙන් day question 2 එකෙන් අපි හම්බෙමු ඊගාව වීඩියෝ එකෙන්. හරි.